බුදු ගුණ භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන්නේ දියුණු කරන්නේ කෙසේද කියන කාරණය විසුද්ධි මාර්ගය සහ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් ලැබුණ මඟ පෙන්වීම යටතේ කරුණු ඉදිරිපත් කරනකොට පළමුවන පියවර තමා ඉතිපිසෝ ගාථා පාඨය නැත්නම් සූත්‍ර දේශනා පාඨය හැකිතා කාලයක් ගණන් කිරීමේ ක්‍රමය අපේ අතීතයේ හිටපු වැඩිහිටියන් අතර තිබුණ නවගුණ වැල. ඒ නවගුණ වැලෙන් ඒ වැඩිහිටියෝ කළේ ඉතිපිසෝ ගාථාව ගණන් කිරීම. කල්යත්ම නවගුණ වැල අපේ උපාසක උපාසකම්මලා අතින් ගිලිහී ගියා. එය දැන් භාවිතයට නොගන්නා තරම්. සිය වාර දහස් වාර ලක්ෂ වාර දසලක්ෂ වාර ඉතිපිසෝ ගාථාව ගණන් කිරීම කරපු ආචාර්යවරු මට හමු වෙලා තියෙනවා. මම උන්වහන්සේලා එක්ක කතා කරලා තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් මට හමු වුණා බුදුගුණ ඉතිපිසෝ සූත්‍ර පාඨය 9 ලක්ෂ වාරයක් ගණන් කරා. ලක්ෂ 9ක්. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉඳිමින් උන්වහන්සේ වෙන මොනම භාවනාවක් කළේ නැහැ. ඉතිපිසෝ ගාථාව ගණන්. ලක්ෂ 9ක්. එහෙම ලක්ෂ ගණන් කරපු යෝගාවචර ස්වාමින් වහන්සේලා මම දැකලා කතා බහ කරලා ඒ තමයි පළමුවෙනි පියවර. නවගුණ වැලක් ඇතුව හෝ නැතිව හෝ වාඩි වෙලා ඉඳිද්දි නිදාගෙන ඉඳිද්දි සක්මන් කරද්දි හිටගෙන සිටිද්දි ඔය ඉරියව් හතර වැසිකිලි කැසිකිලි යන වෙලාව ඇර ඒ වෙලාව පිළිකුල් සාගත අවස්ථාවක් නිසා ඒ අවස්ථාවේ එහෙම ගණන් කරන්නේ අනිත් ඕනෑම අවස්ථාවක ඉතිපිසෝ ගාථාව ගණන් කරමින් ඒ සූත්‍ර පාඨය ගණන් කරමින් ගණන එකතු කරගන්න. පුළුවන් නම් පොතක සටහන් කරනවා. ඒ පළමු පියවර. දෙවන පියවර අග සිට මුලට ගණන් කරනවා. පළමු පියවර මුල සිට අගට ගණන් කරනවා. දෙවනි පියවර අග සිට මුලට ගණන් කරනවා. ඒ කොහොමද? භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං එකයි. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං දෙකයි. භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං තුනයි. කොහොම අග සිට මුලට ගණන් කරනවා. ඒ දෙවනි පියවර. තුන්වන පියවර පදයක් පාසා මුල සිට අගටත් අග සිට මුලටත් ගණන් කරනවා. ඒ කොහොමද? අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ අරහං.
අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ ලෝකවිදූ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදූ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තහ දේව මනුස්සාන. සත්තහ දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදූ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදූ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරති ලෝකවිදූ සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. තුන්වෙනි පියවර. එහෙමත් බුදුගුණ අග සිට මුලට මුල සිට අගට අග සිට මුලට එහෙම මෙනෙහි කරනවා. ඒත් එක ක්‍රමයක්. ඊළඟට ඉතිපිසෝ සූත්‍ර පාඨයේ තියෙන අර්ථය පද වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. පද වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. කොහොමද වෙන් කරගන්නේ? සෝ භගවා ඉතිපි අරහං. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ. සෝ භගවා ඉතිපි විද්‍යාචරණ සම්පන්නෝ. සෝ භගවා ඉතිපි සුගතෝ. සෝ භගවා ඉතිපි ලෝකවිදු. සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්ම සාරති. සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං. සෝ භගවා ඉතිපි බුද්ධෝ. සෝ භගවා ඉතිපි භගවා. පාඨ 9ක් තියෙනවා. ඒකේ සිංහල තේරුම ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද විද්‍යාචරණ සම්පන්නයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගතය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදූය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අනුත්තර පුරිස ධම්ම සාරතිය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සත්තා දේව මනුස්සානන්ය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද බුද්ධය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද භගවත්තය. අන්න එහෙම පද සම්බන්ධතාවය වෙන් කරගන්න. එහෙම වෙන් කරගත්තම අපිට ගුණ 9ක් එනවා. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. ඔන්න 9. දැන් තමන්ට පුළුවන් තරමින් මේ ගුණ 9 අර්ථ පොතපතින් සොයාගෙන ගුරුවරුන්ගෙන් දැන ඉගෙනගෙන මේ අර්ථ පුළුවන් තරම් මතකයේ තබා ගන්නවා ධාරණය කර ගන්න.
එතකොට අරහං කියනකොටම අර මතකයේ ධාරණය කරගත්ත දේ එනවා. අර්ථය එනවා අපිට. එක අර්ථයක් හෝ ඉදිරිපත් වෙනවා. අරහං කියනකොටම එක අර්ථයක් හෝ එනවා එතෙන්ට. මනසින් එනවා එතෙන්ට. ඊට පස්සේ මේ අර්ථ හොඳට මෙනෙහි කරනවා. මෙතෙක් වේලා ගණන් කරගෙන ආපු ක්‍රමේ නවතලා අර්ථ හොඳට මෙනෙහි කරන්න පටන් ගන්නවා. අර්ථ මෙනෙහි කරනවා. අර්ථ මෙනෙහි කරගෙන යද්දී තමන්ගේ හිත වඩාත්ම බැඳුනේ යම් කිසි අර්ථයකටද තමන්ට හොඳට වැටහුනේ යම් අර්ථයක්ද ඒ අර්ථය නිතර භාවිත කරමින් මෙනෙහි කරමින් බහුලීකృత කරමින් ඉදිරියට භාවනාව පවත්වාගෙන යනවා. කොහොම පියවරෙන් පියවරට යන ක්‍රමයක්. බුදු ගුණ භාවනාව. ඒක සක්මනේදී කරන්නත් පුළුවන් ගණන් කරමින් සක්මනේ කෙලවරක හිට ගන්නවා. තමන්ගේ ශරීරයේ දෙසට මනාව හිත යොදනවා. ඉන්න ඉරියව්වට හිත තබා ගන්නවා. ඉන් පස්සේ අරහං කියලා දකුණු පාදයේ ඉස්සරහෙන් තියෙනවා. අරහං. අනිත් පාදයේ තියෙනවා සම්මා සම්බුද්ධෝ වම් පාදයේ. නැවත දකුණු පාදයේ විද්‍යාකරණ සම්පන්නෝ. නැවත වම් පාදය සුගතෝ. නැවත දකුණු පාදයේ ලෝක විදු. නැවත වම් පාදයේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති. නැවත දකුණු පාදයේ සත්තා දේව මනුස්සානම්. නැවත වම් පාදයේ බුද්ධෝ. නැවත දකුණු පාදයේ භගවා. නැවත වම් පාදයේ එකයි. අන්න එකයි කියලා ගණන් කරගන්න. ආයෙත් දකුණු පාදයෙන් පටන් ගන්නවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා දෙකයි. එතකොට විනාඩි 15ක් යම්කිසි කෙනෙක් සාමාන්‍ය පියවරෙන් සාමාන්‍ය ගමනෙන් ඇවිද්දොත් එයාට පුළුවන් විනාඩි 15ක් ඇතුළත බුදු ගුණ 100ක් 120ක් අතර ප්‍රමාණයක් ඒ ඇවිදීමේ වේගය අනුව ගණන් කරගන්න. එතකොට පැයක් ඇවිද්දොත් බුදු ගුණ 400ක් 480ක් අතර ප්‍රමාණයක් එයාට ගණන් කරගන්න පුළුවන්. එතකොට ගෙදර ඉඳලා යනවා පොළට බස් එකේ නගින්න යනවා පාර. පාඩුවේ ඉතිපිසෝ ගාතාව ගණන් කර යනවා. ඒක තමයි තමන්ගේ කාර්යය. ගෙදර ඉඳලා පොළට යනකොට යන්නේ බස් එකට නගින්න යන්නේ ඉතිපිසෝ ගාතාව ගණන් කර. බස් එකේ වාඩි වෙනවා ටිකට් එක අරගෙන ආයෙත් පටන් ගන්නවා ඉතිපිසෝ ගාතාව ගණන් කර නගරයට යනවා. ඉතින් ඒ විදිහට සක්මනේදීත් පුළුවන්. නිදාගෙන ඉඳිද්දිත් පුළුවන්. ගෙදර උයන පිහන අවස්ථාවලදීත් පුළුවන්. ඉතිපිසෝ ගාථාව ගණන් කර උයන පිහන වැඩ කරන්න පුළුවන්. බාධාවක් නැහැ. ගෙදර නිදහස් පරිසරයක් තියෙනවා නම් වඩාත් ලේසියෙන් පුළුවන්. කාගින්වත් බාධාවක් නැහැ. ඒ විදිහට
ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරගෙන ඇවිල්ලා අර්ථ හොඳට වටහාගෙන තමයි අවසාන පියවරේදී අර්ථ මෙනෙහි කරන්නේ. ඒ නිසා අපි මේ අවස්ථාවේ නව අරහාදී බුදුගුණයන්ගෙන් අපට මේ මොහොතේ මතක් වෙන වැටහෙන කාරණා අනුව බුදුගුණ අර්ථ සජ්ජායනාවක් සිදු කරනවා. මේ පින්වතුන්ටත් එයින් කීපයක් වූ මතකයේ තබා ගන්නට ධාරණය කරගන්නට පුළුවන් නම් එසේ ධාරණය කරගෙන එය තමන්ගේ බුදුගුණ භාවනාවට අත්වැලක් බවට පත්කර ගන්නා ලෙස මතක් කරන. කවුරුත් 3 වාරයක් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මා කීවාට පසු කවුරුත් මේන කියන්න වැඳගෙන සෝ භගවා ඉතිපි අරහං සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද අරහන් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක සුගත නම් වනසේක ලෝකවිදු නම් වනසේක අනුත්තර පුරිස ධම්මසාරති නම් වනසේක සත්තා දේව මනුස්සානං නම් වනසේක බුද්ධ නම් වන
වනසේක භගවානම් වනසේක භගවානම් වනසේක බුද්ධ නම් වනසේක සත්තා දේව මනුස්සානං නම් වනසේක අනුත්තර පුරිස ධම්ම සාරති නම් වනසේක ලෝකවිදු නම් වනසේක සුගත නම් වනසේක විද්‍යාචරණ සම්පන්න නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක අරහන් නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මට නිවන් පිණිස සරණයි මට නිවන් පිණිස පිහිටයි මට නිවන් පිණිස ආරක්ෂාවයි දැන් අරහං බුදු ගුණය අපි ගන්නවා. එහි අර්ථ පිළිබඳ කෙටි හැඳින්වීමක් කරලා ඉන් පස්සේ අර්ථ සජ්ජායනාව කරනවා. අරහං යන වචනයේ සරලම අදහස සුදුසු බව. සුදුසු බව. එතකොට භාග්‍යවතුන් වහන්සේ කුමකටද සුදුසු? දෙව් මිනිසුන්ගේ ආමිෂ වූද ප්‍රතිපත්ති වූද පූජාවන් පිළිගැනීමට මේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම අනුත්තරීය උතුමන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ආමිෂ පූජාවන් පිළිගන්නත් සුදුසුයි ප්‍රතිපත්ති පූජාවන් පිළිගන්නත් සුදුසුයි. මොනවද ආමිෂ පූජා කියන්නේ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය ඇතුළු යම්තාක් මිනිස්සෙකුගේ ජීවිතය පවත්වාගෙන යන්නට උවමනා කරන බුදුවරයන් වහන්සේ නමකට කැප යම් දෙයක් ලෝකයේ තියෙනවා නම් පිළිගන්නන්නට සුදුසු කැප යම් දෙයක් තිබෙනවා නම් ඒ සියලුම දේවල් වලට කියනවා ආමිෂ පූජා. ඒ ආමිෂ පූජාවන් පිළිගැනීමට ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම සුදුස්සා බුදුරජාණන් වහන්සේ. ඊළඟට ප්‍රතිපත්ති පූජා. ඒ මොනවද? සීලය ඔන්න බුදුරජාණන් වහන්සේ උදෙසා කරන්න පුළුවන් පූජාවක්. තමන් සීලයක පිහිටනවා. භාග්‍යවතුන් වහන්සේ උදෙසා අද මම සිල් සමාදන් වෙනවා. ප්‍රතිපත්ති පූජාව. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මම දුතංග සමාදන් වෙනවා. මම මගේ බඳුනට ලැබෙන ආහාර ටික විතරයි වළඳන්නේ, අතිරේක බඳුනක් පාවිච්චි කරන්නේ. දුතාංගය.
මම එලි මහනක විතරයි වාසය කරන්නේ ආවාසයක් ඇතුලේ සැතපෙන්නේ නැහැ. දුතාංගය. මම තුන් සිවුර විතරයි පරිහරණය කරන්නේ අතිරේක සිවුරක් පරිහරණය කරන්නේ නැහැ. දුතාංගය. මම සොහොන් බිමක වාසය කරනවා. දුතාංගය. මම පාංශකූලික සිවුරු විතරයි දරන්නේ ගෘහපති චීවර මම පිළිගන්නේ ගිහියන් දෙන සිවුරු මම ගන්නේ. තැන තැන විසිරී තිබෙන කැලි කසල ගොඩවල් වල තිබෙන අනුන් විසින් අත්හරින දාන ලද රෙදි කැබැල්ලකින් සිවුරක් කරගෙන මම ඉන්නවා මට අනිත් දේවල් එපා. දුතාංගයක්. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ උදෙසා දුතාංගධාරීෙක් වෙනවා. ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේ උදෙසා සමත භාවනාවක යෙදෙනවා. බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති ආනාපාන සති කායගතා සති මරණානුස්සති භාවනාවක යෙදෙනවා. කසින භාවනාවක යෙදෙනවා. අසුභ භාවනාවක යෙදෙනවා. ඒ විදිහේ සමසතලිස් කර්මස්ථාන 40ක් වූ කර්මස්ථාන වලින් තමන්ගේ චරිතයට ගැලපෙන කර්මස්ථානයක් තෝරාගෙන බුදුරජාණන් වහන්සේ උදෙසා සමත භාවනා වඩන ප්‍රතිපත්ති පූජාව. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයට අනුශාසනාවට මම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියලා විදර්ශනා වඩනවා. ප්‍රතිපත්ති පූජාව. ඔන්න දැන් ඕවා මතක තියාගන්න එකක් හරි. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඇතුළු යම්තා කැපසරුප් දේවල් තියෙනවා නම් පූජා කරන්න සුදුසු ඒවට කියනවා ආමිෂ පූජා. සීලයක පිහිටීම දුතංග සමාදන් වීම සමත භාවනාවක යෙදීම විදර්ශනා භාවනාවක යෙදීමට කියනවා ප්‍රතිපත්ති පූජා. එතකොට මේ ලෝකයේ ඔය ආමිෂ පූජාවන්ද ප්‍රතිපත්ති පූජාවන්ද ලබන්නට සිටින ශ්‍රේෂ්ඨම උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අරහං. අරහං කියන ගුණයට සුදුසුයි. සුදුස්සා සුදුසු බව සුදුසුකම. ඊළඟට තියෙන ප්‍රශ්නේ ඇයි එහෙම සුදුසු වුණේ? තවත් මේ ලෝකේ ඉන්නේ මේ නොයෙකුත් මිනිස්සු ඉන්නවා, දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, අන්‍ය ආගමික ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ඉදිද්දි මොකද මේ බුදුරජාණන් වහන්සේම සුදුසු? වෙන සුදුසු නැද්ද? මොකක්ද ඒකට හේතුව? ඒ සුදුසුකම. ඒකත් විසඳ ගන්න ඕන. සුදුසුකමට හේතු කීපයක් තියෙනවා. 1. ඒ භාග්‍යවතුන් වහන්සේ කෙලෙසුන්ගෙන් දුරින්ම දුරු වුණා. වාසනා සහිතව. වාසනා සහිත කියන්නේ සංසාරක පුරුද්දක්වත් ඉතුරු වුණේ නැහැ. ඔක්කොම දුරු කළා. රා තියනවා කලයක. කලේ රාස් කරනවා. අස් කරලා හොදනවා කලේ. හැබැයි රාගඳ තියෙනවා. අර පරණ ගතිය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ එවැනි සසර පුරුද්දක්වත් නැහැ. සංසාරික ගති ලක්ෂණයක්වත් ඉතිරි නොවි. ඒකට කියනවා වාසනා සහිත කියලා. ඒ වාසනා සහිතවම සියලුම කෙලෙසුන්ගෙන් දුරු වුණා. අයිතිරි නැහැ. අල්ප මාත්‍රයක්වත් සසර ගතියක්වත් ඉතිරි නැති ඔක්කොම දුරු කළා. කෙලෙස් දුරු කළා. කෙලෙස් වලින් දුරින්ම දුරු වුණා. මොනවද කෙලෙස් කියන්නේ? ලෝභය. ඔන්න ක්ලේශයක්. ලෝභය. ද්වේෂය. හෙවත් තරහ වෛරය ක්‍රෝධය පරිගැනීම එකට එක කිරීම. ක්ලේශයක්.
මෝහය අනිත්‍ය වූ රූපය අනිත්‍යයි කියලා දකින්නේ මුලා වෙලා ඉන්නේ. දුක් වූ රූපය දුක්ඛයයි දකින්නේ නැහැ. මුලා වෙලා. අනාත්ම වූ රූපය අනාත්මයයි කියලා දකින්නේ නැහැ. අනිත්‍ය වූ වේදනා අනිත්‍යයි දකින්නේ නැහැ. ඔය විදිහට මෝහය අනවබෝධය ඇත්ත ඇති සැටියෙන් දකින්නේ එහෙම අවබෝධ කරගෙන නැහැ. රූපේ ආස්වාදය දන්නේ ආදීනවේ දන්නේ නිස්සරණය දන්නේ මිදීම දන්නේ. රූපේ ආස්වාදයක් තියෙනවා මොකද නැත්තේ තියෙනවා. ඒක තියෙනවායි කියලා දන්නේ. ඒ රූපේ ආස්වාදයක් තියෙනවා වගේම ආදීනවේකුත් තියෙනවා. ඒක දන්නේ නැහැ. විදීමකුත් තියෙනවා. ඒක දන්නේ නැහැ. මෝහය, අවිද්‍යාව, අනවබෝධය, නොදැනුවත්කම, ක්ලේශය. ඒවා දුරු කළා. ලෝභ, ද්වේෂ, මෝහ. මාන්නය. මාන්නය. මම අසවලාට වැඩිය ශ්‍රේෂ්ඨ වෙමි. උසස් වෙමි. මම අසවලා හා සමාන වෙමි. අසවලාට වඩා හීන වෙමි. ඔය ආදී වශයෙන් නම ආකාරයකට ඇතිවෙන මාන්න. ඒ මාන්නය නිසාම ඇතිවෙන ජාති මද, කුල මද, ගෝත්‍ර මද, තරුණ මද, ආරෝග්‍ය මද, ජීවිත මද, වන්න මද, පුරෙක්කාර පෙරටුව යන නිසා මත් වෙලා ඉන්නවා. 10-15 දෙනෙක් ඉන්න තැනක යා තමයි දැන් ඉස්සරහෙන් යන්නේ. පෙරටුව යනවා. ඒ නිසා මාන්නය ඇති කරගන්න මොන තමයි පෙරටුව යන්නේ. ප්‍රත්‍යඥතා මද ඔයගොල්ලෝ මොනවද දන්නේ? අපි තමයි පැරණි දේවල් දන්නේ. බොහෝ පැරණි ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ගැන මත් වෙනවා. සීල මද අනිත් අය දුස්සීලයි මම තමයි සිල්වතා. ඒකෙන් මත් වෙනවා. ධ්‍යාන මද අනිත් අය ධ්‍යාන භාවනා කරන්නේ මං ධ්‍යාන වඩන කෙනෙක් මත් වෙනවා. ඔය විදිහට මද 27ක් තියෙනවා. මාන්නෙන් බිදී ආපු ඒවා කෙලෙස්. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි. සක්කාය දිට්ඨිය ප්‍රධාන කොටගත් රූපය මම වෙමි, වේදනාව මම වෙමි, සංඥාව මම වෙමි, සංස්කාර මම වෙමි, විඥානය මම වෙමි. මාගේ ආත්මයයි. මේ මාගේ ආත්මය කියලා ওই විදිහට 20 ආකාරයකට ඇති වෙන සක්කාය දිට්ඨි. සාස්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය ආදී නොයෙකුත් දෘෂ්ටි. කෙලෙස්. විචිකිච්ඡා සැකය. බුද්ධ ආදී යටතැන්හි සැකය කෙලෙසයක්. තීන චිත්ත චෛතසිකයන්ගේ මැලි බව, අලස බව, කඩාහැලුණු බව, ලීන බව, හැකිලුණු බව. වීරියක් නැහැ. ක්ලේශයක්. උද්දච්ච හිත විසිරිලා එක අරමුණක තියාගන්න බෑ. නොයේ අරමුණු වල දුවනවා. වියලි අලුගොඩකට ගලකින් ගැහුවම අලුගොඩ විසිරිලා යනවා වගේ හිත විසිරිලා. උද්දච්ච ක්ලේශයක්. අහිරික පවට බය නැහැ. පවට ලැජ්ජා නැහැ. අනුත්තක් පවට බය නැහැ. පළඟැටියෙක් වගේ. පළඟැටිය ගින්නට පනිනවා කිසිදු බියක් නැතුව. ඒන් විනාශයටපත් වෙනවා. ඒකත් ක්ලේශයක්. පවට බය නැතිකම. ඔන්න ඔය කෙලෙස් 10 ප්‍රධාන කොටගෙන මම දැන් 10ක් කිව්වා. ලෝභ, ද්වේෂ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිරික, අනුත්තප්ප. ඔය 10 ප්‍රධාන කොටගෙන මේ හිතේ හටගන්න 1510ක් පමණ වූ සියලුම ක්ලේශ ධර්මයන් ගෙන් භාග්‍යවතුන් වහන්සේ දුරින්ම දුරුව. ඕවා ඉගෙන ගත්ත කිසි මිනිහෙක්
බුදුහාමුදුරන්ට වැඩිය දෙවියන් ශ්‍රේෂ්ඨයි කියන්නේ. මට දැන් වයස අවුරුදු 58ක්. මම මගේ මේ ජීවිතේ කිසිම දවසක රාත්‍රකාරයෙකුට අත දීලා නැහැ. මේ අත දීලා නැහැ. මම කිසිම දවසක දේවාලයකට ගිහිල්ලා නැහැ. මම බුදු ගුණ දන්නවා. මම කියන්නේ මහා ආඩම්බරයෙන් කියන්නේ. මට ආසනීය වෙලා තියෙනවා. ශල්‍ය කර්ම කරන්න ආසන්න වෙලා තියෙනවා. මම ගිහිල්ලා. මම ඒවට බෙහෙත් ගන්නවා. එච්චරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණයට ලං වෙන්න මේ ලෝකේ නම් කාටවත් පුළුවන්කම නැහැ. කෙලෙසුන් කෙරෙන් දුරින්ම දුරු වුණා. ආය අල්ප මාත්‍රයක් ඉතිරි කළේ නැහැ. දුරින්ම දුරු. ඒ නිසා බුදු පූජාවල් ලබන්න සුදුසුයි. වෙන කවුරු සුදුසු වන්නේද? බුදුහාමුදුරුවෝ සුදුසු නැහැ. සුදුසුයි. සුදුසුමයි. කෙලෙස් සතුරන් නැසූ බැවින්ද කෙලෙස් වලට කියනවා සතුරෝ කියලා. ඇයි එහෙම කියන්නේ? සතුරෝ වර්ග දෙකක් ඉන්නවා. බාහිර සතුරෝ, අභ්‍යන්තරික සතුරෝ. බාහිර සතුරෙකුට පුළුවන් ඕනනම් අපිට පීයකින් අල්ලලා මරලා දාන්න, වෙඩි තියලා මරලා දාන්න. ඊට එහා දෙයක් නේ කරන්න පුළුවන් ලොකුම දේ බාහිර සතුරෙකුට එපමණයි. අපි මේ අපේ මේ ජීවිතේ විනාශ කරන්න පුළුවන්. උපරිමයෙන් ගත්තොත්. මේ හිතේ පහළ වෙන අභ්‍යන්තරික සතුරෝ එහෙම නොවේ. භවයෙන් භවයට අපි දුගතියට ගෙන යමින්, නිරයට ගෙන යමින්, പ്രേත ලෝකයට ගෙන යමින්, තිරිසන් ලෝකයට ගෙන යමින්, අසුරනිකායට ගෙන යමින්, මනුස්ස ලෝකයේ මිනිස්සෙක් වෙලා ඉපදුනා. මහා දිලින්දෙක් කරමින්, විරූපී පුද්ගලයෙක් කරමින්, අතපය නැති කොරෙක් කරමින්, කතා කරන්න බැරි ගොළුෙක් කරමින් භව ගමනේදී අනේක විද දුක් පීඩාගෙන දෙනවා මේ කෙලෙස් නැමැති අභ්‍යන්තරික සතුරු. ඒ නිසා කෙලෙස් වලට කියනවා සතුරු කියලා. ඒ කෙලෙස් සතුරන් නැසලා දැම්මා. විදර්ශනා මාර්ගයෙන් නව මහා විදර්ශනා ඥාන සහ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් යන මාර්ග ඥානයන් තුලින් ඒ කෙලෙස් සතුරන් සම්පූර්ණයෙන්ම කපා නසා විනාශ කරලා දැම්මා. කොහොමද විනාශ කළේ? සෝවාන් මාර්ග ඥානයෙන්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුන් සංයෝජන ධර්මයනොත් ඒ සංයෝජන ධර්මයන් හා බැඳුන යම් තාක් ක්ලේශයන් වෙත්නම් ඒ සියල්ල විනාශ කරනවා. සකදාගාමි මාර්ග ඥානෙ කාමරාග පටිඝ යන සංයෝජනයන් දෙක තුනී කරලා අනුසහගත සියලුම කාමයන් නසා විනාශ කරලා දෙනවා. අනාගාමී මාර්ගඥානයෙන් කාමරාග පටිඝ යන සංයෝජන දෙක නැවත කිසිම කාලයක නූපදිනා පරිද්දෙන් සම්පූර්ණයෙන්ම දුරින්ම දුරු කරලා නැති කරලා දැම්මා. අරහත් මාර්ගඥානයෙන් රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා යන සංයෝජන ධර්මයන් සම්පූර්ණයෙන්ම දුරින්ම දුරු කරලා නසා විනාශ කරලා දැම්මා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් සතුරන් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඥානයන්ගෙන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කොට වදාළ නිසා දෙවියන්ගේ පූජා ලබන්නත් සුදුසුයි. මිනිසුන්ගේ පූජා ලබන්නත් සුදුසුයි. ආමිෂ පූජා ලබන්නත් සුදුසුයි. ප්‍රතිපත්ති පූජා ලබන්නත් සුදුසුයි. අන්න ඒ දෙවැනි කාරණය සුදුසුකම. තුන්වෙනි කාරණය මේ සංසාරය නැමැති චක්‍රයක් තියෙනවා. භව චක්‍රයක්.
ඒකේ තියෙනවා කම්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට කියලා වෘත 3ක්. කම්ම වට්ට කියන්නේ අපි කරන කුසල අකුසල කර්ම. ක්ලේශ වට්ට කියන්නේ අපේ හිතේ ඇති වෙන කෙලෙස්. විපාක වට්ට කියන්නේ අර කර්ම සහ ක්ලේශ නිසා ඇති වෙන විපාක වාරයන්. කර්ම විපාක. කම්ම, ක්ලේශ, විපාක. ඔන්න ඔය කියන ලද භව චක්‍රයේ, කර්ම චක්‍රයේ එක රවුමක් වශයෙන් හිතන්න. මේ චක්‍රයේ කරත්තරෝදයක් හිතන්න. මැද තියෙනවා බොස් ගෙඩියක් නේ. වටේට තියෙනවා පට්ටමක්. ඒක තමයි චක්‍රය. ඒ පට්ටම මේ බොස් ගෙඩියත් එක්ක සම්බන්ධ කරන දැවි තියෙනවා. දැවි මෙහෙම ගරාදි තියෙනවා. ඒ ගරාදි වලින් තමයි මේ දෙක සම්බන්ධ කරන්නේ. අන්න ඒ වගේ මේ භව චක්‍රය තුල තියෙනවා ගරාදි දැවි කියලා කොටසක්. ඒක තමයි පුද්ගලයා සසරට බද්ධ කරගෙන සම්බන්ධ කරගෙන යන්නේ. ඒ මොනවද? අවිද්‍යාව, සංස්කාර, පටිච්ච සමුප්පාදේ මේ පින්වතුන්ට මතක ඇති. අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, භව, ජාති, ජරා මරණ, ගරාදි, දැවි. එතකොට භාග්‍යවතුන් වහන්සේ විදර්ශනා ඥානයෙන් මේ දැවි සියල්ල කපලා දැම්මා. අවිද්‍යාව කැපුවා, සංස්කාර කැපුවා, විඥානය කැපුවා, නාම රූප කැපුවා. මේ දැවි 12ම සිඳ දැම්මා. දැවි සිඳා. එතකොට දැන් මෙහි අතර සම්බන්ධයක් නැහැ. ඒ නිසා පිරෙනවා. ආයි භව චක්‍රයත් එක්ක සම්බන්ධ වෙන්න මේ දැවි මොකුත් නැහැ. මේවා සිඳලා දැම්ම විදර්ශනා ඥානෙ. එතකොට භවයක් නැහැ. දැන් අපිට භවයක් තියෙන්නේ. අපි මෙහෙන් චුත වෙනකොට මෙහෙ සම්බන්ධ වෙන්න මේ දැව තියෙනවා. දැවි තියෙනවා. ගරාදි තියෙනවා. අපි කරපු පුණ්‍යාවි සංකාර තියෙනවා. අපුඤ්ඤාවි සංකාර තියෙනවා. ධ්‍යාන භාවනා ලැබලා නම් ආනෙන්ජාවි සංකාරක් තියෙනවා. එතකොට බඹලෝ ගිහිල්ලා උපදිනවා. ආනෙන්ජාවි සංකාරවල. ඉතින් මේ දැවි අපි කපලා නැහැ. ඒ නිසා අපි භවයෙන් භවයට ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහා බෝමැඩ මුලදී විදර්ශනා ඥාන නැමැති හස්තයෙන් සංසාර චක්‍රයේ අවිද්‍යාදී දැවි සිඳ බිඳ දැමූ නිසා වෙන කවරෙක් කිසිම සුදුසු වන්නට පුද පූජාවල් ලබන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් දෙව් මිනිසුන්ගේ පුද පූජාවල් ලබන්න සුදුසුමය කියන එකයි අරහං කියන ගුණේ තවත් අර්ථයක්. ඊළඟ අර්ථය කෙලෙසුම් කෙරෙන් දුරු හේින්ද කෙලෙස් සතුරන් නැසූ හේින්ද සසර ගමනේ අවිද්‍යාදී කෙලෙස් තර සිඳලූ හේින්ද රහසින්වත් පවක් නැති අති පරිසුද්ධ චිත්ත සංතානයක් ඇති බැවින්ද ලෝකයා එලිමහනේ පව් නොකලත් රහසින් පව් කරන ස්වභාවයක් තියෙනවා. ලෝකයට බයි ලෝකයට හැඟවී පව් කරනවා. ඒ පව් කරන්නේ ඒ පුද්ගලයාගේ වරදක් නිසා නොවෙයි. ඒ පුද්ගලයාගේ චිත්ත සංතානය තුළ පහළ වන ක්ලේශයන්ගේ බලවේගයෙන් කෙලෙස් බලය එහි අති බහුලත්වයේ ප්‍රබල බවක් තියෙනවා. ඒ ක්ලේශයන්ගේ තියෙන ප්‍රබල බව නිසා ඔහු රහසින් හෝ අකුසල් කරනවා, පව් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සියලුම පාපයන්ගෙන් මිදුණ නිසා කිසිදු පාපයක් ඉතිරිව නැති නිසා රහසින්වත් පවක් නැති ඉතාමත් පවිත්‍ර පරිශුද්ධ වූ චිත්ත සංතානයක් ඇති බැවින්ද දෙවියන්ගේ මිනිසුන්ගේ පුද පූජාවල් ලබන්න ඒකාන්තයෙන්ම සුදුසු වනසේක කියන එකයි
අරහං කියන ගුණේ තේරෙන. දැන් අපි මේ ගුණය සත්‍යයනාවක් වශයෙන් සත්‍යයනා කරමු. එතකොට මතකයේ තබා ගන්න තවත් ටිකක් පහසු වේවි කියලා හිතෙනවා. කවුරුත් নমස්කාරය කියන්න. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු බැවින්ද අරහන් නම් වනසේක. ඒ මාගේ ධර්මස් ස්වාමීයු බුදුරජාණන් වහන්සේ ලෝභ ද්වේෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්දච්ච අහිරික අනුත්තප්ප යන දස ක්ලේශ ධර්මයන් සහිත වූ 1510ක් පමණ සකලක් ක්ලේශ ධර්මයන්ගින් දුරින්ම දුරු වූ බැවින්ද අරහන් නම් වනසේක. ඒ මාගේ ධර්මස් ස්වාමීයු බුදුරජාණන් වහන්සේ සෝවාන් මාර්ග ඥානයෙන් සකදාගාමි මාර්ග ඥානයෙන් අනාගාමි මාර්ග ඥානයෙන් අරිහත් මාර්ග ඥානයෙන් කෙලෙස් සතුරන් නැසූ බැවින්ද අරහන් නම් වනසේක. ඒ මාගේ ධර්මස් ස්වාමීයු බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අවිද්‍යා අරසිඳලුසේක. සංකාර අරසිඳලුසේක. විඥාන අරසිඳලුසේක. නාම රූප අරසිඳලුසේක. සලායතන අරසිඳලුසේක. පස්ස අරසිඳලුසේක. වේදනා අරසිඳලුසේක. තණ්හා අරසිඳලුසේක.
උපාදාන අරසිඳලූ සේක බව අරසිඳලූ සේක ජාති අරසිඳලූ සේක ජරාමරණ අරසිඳලූ සේක එබැවින් අරහන් නම් වනසේක ඒමාගේ ධර්මස් ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුන බැවින් රහසින්වත් පවක් නැති අති පරිසුද්ධ වූ චිත්ත සන්තානයක් ඇති බැවින්ද අරහන් නම් වනසේක ඒමාගේ ධර්මස් ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන බැවින්ද අරහන් නම් වනසේක මෙසේ අරහන් ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ මට නිවන් පිණිස සරණයි මට නිවන් පිණිස පිහිටයි මට නිවන් පිණිස ආරක්ෂාවයි දැන් ආයි නැවත සත්‍යයනයක් කළමු. ඒමාගේ ධර්මස් ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ නම මහා විදර්ශනා ඥාන මාර්ග ඥාන සර්වඥතා ඥාන යන විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ යුතු දුක්ඛ ආර්ය සත්‍යය දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා
සත්‍යය අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ජාති දුක අවබෝධ කළසේක. ජරා දුක අවබෝධ කළසේක. ව්‍යාධි දුක අවබෝධ කළසේක. මරණ දුක අවබෝධ කළසේක. ශෝක දුක අවබෝධ කළසේක. පරිදේව දුක අවබෝධ කළසේක. කායික දුක අවබෝධ කළසේක. මානසික දොම්නස අවබෝධ කළසේක. අප්‍රියයන් සමග එක්වීමේ දුක අවබෝධ කළසේක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අවබෝධ කළසේක. කැමති දේ නොලැබීමේ දුක අවබෝධ කළසේක. රූප උපාදානස්කන්ධ දුක අවබෝධ කළසේක. වේදනා උපාදානස්කන්ධ දුක අවබෝධ කළසේක. සංඥා උපාදානස්කන්ධ දුක අවබෝධ කළසේක. සංකාර උපාදානස්කන්ධ දුක අවබෝධ කළසේක. විඤ්ඤාණ උපාදානස්කන්ධ දුක අවබෝධ කළසේක. සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ මාගේ ධර්මස් ස්වාමී බුදුරජාණන් වහන්සේ කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව ප්‍රහාණය කොට වදාළසේක. රූප තණ්හාව ශබ්ද තණ්හාව ගන්ධ තණ්හාව
රස තණ්හාව පොට්ටබ්බ තණ්හාව ධම්ම තණ්හාව ප්‍රහාණය කොට වදාළසේක අතීත තණ්හාව වර්තමාන තණ්හාව අනාගත තණ්හාව අජ්ජත්තික තණ්හාව බාහිර තණ්හාව ප්‍රහාණය කොට වදාළසේක ඒ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ 108 වැදෑරුම් තණ්හාව සමග අවශේෂ සියලු ක්ලේශයන් ප්‍රහාණය කොට වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ඒ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු ජාතියක් නැති නිසා අජාත නම් වූ ජරාවක් නැති නිසා අජර නම් වූ ව්‍යාධියක් නැති නිසා අව්‍යාධි නම් වූ මරණයක් නැති නිසා අමත නම් වූ කෙලෙසීමක් නැති නිසා අසංකිලිට්ට නම් වූ ශෝකයක් නැති නිසා අශෝක නම් වූ පරිදේවයක් නැති නිසා අපරිදේව නම් වූ අමා මහ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ඒ මාගේ ධර්මස්වාමී බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය වැඩූ බැවින්ද සම්මා සංකප්පය වැඩූ බැවින්ද සම්මා වාචාව වැඩූ බැවින්ද සම්මා කම්මන්තය වැඩූ බැවින්ද සම්මා ආජීවය වැඩූ බැවින්ද සම්මා වායාමය
වැඩූ බැවින්ද සම්මා සතිය වැඩූ බැවින්ද සම්මා සමාධිය වැඩූ බැවින්ද සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාව වැඩූ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක සම්මා සම්බුද්ධ නම් වනසේක සංකාර විකාර ලක්කන පඤ්ඤත්ති නිබ්බාන යන පංචවිද ඤෙය්‍ය මණ්ඩලය ගුරු උපදේශ රහිතව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කොට වදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක මෙසේ සම්මා සම්බුද්ධාදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ මට නිවන් පිණිස සරණයි මට නිවන් පිණිස පිහිටයි මට නිවන් පිණිස ආරක්ෂාවයි සාදුකාරය පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය ගුරූපදේශ රහිතව ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළාලු. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය කියන්නේ සංකාර. සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත නාම රූප ධර්ම. දැන් මම කියමුකෝ මගේ ජීවිතය. මේක හේතු ප්‍රත්‍යයකින් හටගෙන තියෙන්නේ. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත මගේ ශරීරය තුළ නාම ධර්මත් තියෙනවා රූප ධර්මත් තියෙනවා. ඒ නිසා මගේ ශරීරයේ සංකාරයක්. මේ මගේ ශරීරයේ මේ කෙස් ටික ගත්තොත් මේ කෙසුත් සංස්කාරයක්. මේ කෙස් වල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු සතර මහා ධාතු. ඒකට අපි සම්මුති නාමයක් තියාගෙන ඉන්නවා කෙස් කියලා. එතකොට ඒකත් තුලක් තියෙනවා නාම රූප ධර්ම. මේ කෝප්පය හේතු ප්‍රත්‍යයකින් හටගත්ත කර්මාන්ත ශාලාවක පිඟන් ගඩො මේ කෝප්පාදන මැටි ඒකට දාන රසායනික ද්‍රව්‍ය ඒවට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ඒ වගේ අවශ්‍ය කරන සේවකයෝ මේ සියලුම හේතුන්ගේ ප්‍රත්‍යයන්ගේ සමවාය කෝප්පයක් හැදෙනවා. මේකට අපි කෝප්පයක් කියනවා. මේකට නමකුත් තියෙනවා රූපයකුත්. එතකොට සංකාර කියලා කියන්නේ අන්න ඒ වගේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ නාම රූප ධර්ම සංකාර. එතකොට බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහගන්නේ නැතුව තමන් වහන්සේ තුලම දියුණු කරපු
විදර්ශනා ඥානාදී ඥාන සම්භාරයේ බලයෙන් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත නාම රූප අවබෝධ කළා. නාම රූප අවබෝධ කළා. ඊළඟට විකාර කියලා කියනවා ඒ නාම රූප ධර්මයන්ගේ තියෙනවා ජරා මරණ කියලා දෙකක්. අනිත්‍යතාවය. මේක හැම මොහොතකම විකාරයට පත් වෙනවා. මේ තියෙන තත්වයෙන් වෙනස් තත්වයට පත් වෙනවා. මේ බණ කියන මැදමානුවර සමිතසිරි කියන මමත් මේ හැම මොහොතකම ඉන්න වෙනස් තත්වයට පත් වෙනවා. ඔය බණහන පින්වතුනුත් හැම දෙනාම ඉන්නේ වෙනස් තත්වයට පත් වෙනවා. මම උදේ කිව්වා වගේ අපි මව් කුසයක මව් ගැබක අපි පිළිසඳ ගත්තන යම් මොහොතක ඒ මොහොතේ ඉඳන් මොකක්ද උනේ? වෙනස් වීමක් වුණා. වෙනස් වුණ නිසා තමයි නව මාසයකින් අපි බිහි වෙන්නේ. වෙනස් නොවන නම් කුසේ ඒ විදිහට වෙන්නේ නැහැ. එහෙම බෑ. වෙනස් වෙමින් ඇවිල්ලා බිහි වුණා. බිහි වෙලා ලදරුවෙක් වුණා. ඊට පස්සේ ළමයෙක් වුණා. ඊට පස්සේ තරුණයෙක් වුණා. ඊට පස්සේ වැඩිහිටියෙක් වුණා. ඊට පස්සේ වයසට ගියා. ඊට පස්සේ ඇඳට ගියා. ඊට පස්සේ හැරමිටිය ගත්තා. සදා දණ්ඩ පරායන. හැරමිටිය නැතුව යන්න බෑ. ඊට පස්සේ මලා. ඊට පස්සේ මිනිහක් කුණු වුණා. පොළොවට එකතු වුණා. පස් වුණා. ඇට කැපලි වුණා. වෙනස් වී. ජරා මරණ. නාම රූප ධර්මයන් තුල තියෙනවා ජරා මරණ දෙක. නිරන්තරයෙන් සිදුවන වෙනස් වීමක් සහ මරණය. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක අවබෝධ කළා. මේ ලෝකයේ තියෙන්නේ නාම රූප දෙකක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. ඒක නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී වෙනස් වී වෙනස් වී වෙනස් වී මරණය කරා යනවා. අන්න ඒකත් අවබෝධ කළා. සංකාර විකාර. ඊළඟට ලක්ෂණ මේ නාම රූප ධර්මයන්ගේ තියෙනවා පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා දෙකක්. ඔන්න දැන් බලන්න මේ ඔරලෝසුවත් මේ කෝප්පෙත් දෙකම නාම රූප තමයි. දෙකම නාම රූප. හැබැයි මේකට වෙන ලක්ෂණයක් තියෙනවා මේකට වෙන ලක්ෂණයක්. එහෙනම් මේක කෝප්පයක් මේක ඔරලෝසුවක් බැලූ බැලමට කෙනෙකුට පේනවා වෙනස්. ඇයි පෙනුමෙන් වෙනස් නේ? මේ දෙක වෙනස්. අපි දෙන්න අතර දැන් මේ මහත්යමයි. ඔව් හැඩයෙන් පෙනුමෙන් මේක වෙනස්. දෙන්නේ දෙකක් වස්තු දෙකක්. මිනිසු දෙන්නෙක් අතර ගත්තම දැන් තිරිසන් සතෙක් බල්ලෙක් බල්ලා තුල තියෙන්නේ නාම රූප තමයි. මේ බණ කියන මා තුල තියෙන්නේ නාම රූප. නමුත් අපි දෙන්න අතර තියෙනවානේ පෞද්ගලික ලක්ෂණ. බල්ලයි මායි අතර වෙනසක්. නාම රූප තමයි නමුත් වෙනස්. ඒවට කියනවා පෞද්ගලික ලක්ෂණ. මේක මේකට හිමි පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. මේ මයික් එකට හිමි පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. වටාපතට හිමි පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. කෝප්පෙට හිමි පෞද්ගලික ලක්ෂණයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ නාම රූප ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ තියෙනවා. ඒ වගේම පොදු ලක්ෂණක් තියෙනවා. මොනවද පොදු ලක්ෂණ? මේකත් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. මේකත් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. මමත් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. ඔබත් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. ඒක තමයි පෞද්ගලික ලක්ෂණ. නෙමෙයි පොදු ලක්ෂණ. මේ වගේ මේ හැම නාම රූප ධර්මයකටම පොදු ලක්ෂණක් තියෙනවා පෞද්ගලික ලක්ෂණ. ඒක බුදුරජාණන් වහන්සේ ඒ දෙකම අවබෝධ කළා. ඔන්න එතකොට සංඛාර අවබෝධ කළා, විකාර අවබෝධ කළා, ලක්ෂණ අවබෝධ කළා. ඊළඟට පඤ්ඤත්ති. පඤ්ඤත්ති කියලා කියන්නේ ලෝක සම්මත කතා ව්‍යවහාරය. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා මදමානුවර සමිතසිරි anu ස්කන්ධ පහකි. ආයතන 12කි. ධාතු 18කි. දෙතිස් කුණපයකි. එහෙම දන්නවා. ඒ දැනගත්තට දැන් මමත් දන්නවා. දැන් මම කොළඹ ඉඳලා මෙහෙ වඩිනවා. එතකොට ධම්මික හාමුදුරුවෝ මගෙන් අහනවා හාමුදුරුවෝ කොයි වෙලාවටද එන්නේ කියලා මගෙන් අහනවා. එතකොට මම කිව්වොත් මට සමිතසිරි කියන්න එපා. පංචස්කන්ධය කීයද දෙන්නේ කියලා අහනවා. පංචස්කන්ධය අහවල් වෙලාවට ඇවිල්ලා
ගුණසිංහපුරේට ඇවිල්ලා ධාතු ගොඩක් උඩ වාඩි වෙලා ඉන්නවා. සතර මහා ධාතු ගොඩ එහෙම හරියන්නේ නැහැ නේද? පංචස්කන්ධයක් තමයි. නමුත් ලෝක සම්මත කතා ව්‍යවහාරයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ව්‍යවහාරය දන්නවා. ඒ ව්‍යවහාරය මත පිහිටලා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා නමුත් මම කියලා බුදුරජාණන් වහන්සේ තමන්ටම කියනවා. මහණෙනි මම එහෙම කියනවා. මහණෙනි මම සක්කාය දිට්ඨිය තියෙන නිසා නෙමෙයි. ඒ ලෝක සම්මත කතාව ඔව් හඳුනා ගැනීමක් ලෝක සම්මත ව්‍යවහාරය මත පිහිටා කටයුතු කරන්න බෑ. ඒකයි. ඊළඟට නිබ්බාන කියන්නේ නිවන. නිර්වාණය. ඔය පහ හේතුපත්‍යයෙන් හටගත් නාම රූප ධම්ම ස්කන්ධයන්ගේ ඇතිවෙන නාම රූප ධර්මයන්ගේ දිවීම සහ මැරීම ඒ වගේ පොදු ලක්ෂණ සහ පෞද්ගලික ලක්ෂණ ලෝක සම්මත කතා ව්‍යවහාරය සහ නිර්වාණය මේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය ගුරුපදේශයක් නැතිව ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කළ නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක කියන එකයි එහි අර්ථය. හේතු ප්‍රත්‍යයන්ගේ අවස්ථාව දැන් කාරණා තුනක් තියෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කොහොමද එනවාද? චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාරිය සත්‍ය කියන්නේ ඒක ප්‍රත්‍යයෙන් හටගත් ඒවා. ඉතින් දැන් ඉපදීම කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ. එතකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය තමයි හේතුව. දුක්ඛ සත්‍ය තමයි ඵලය. සමුදය සත්‍ය නම් වූ හේතුවෙන් දුක්ඛ සත්‍ය නැමැති ඵලය හටගෙන. එතකොට නිර්වාණයේදී නම් එතන තියෙනවා පොඩි ගැටලු සහගත බවක්. නිර්වාණය හේතු ප්‍රත්‍යයෙන් හට නොගත් දෙයක් කියලා කියන ආචාර්යවරුන් ඉන්නවා. අසංකත. සංකත නොවේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් නොවේ කියලා. කොහොමනම් මාර්ග සත්‍ය කියන්නේ හේතුවක්. නෙමෙයි. හේතුවක්. ඒ හේතුවෙන් තමයි ඵලයක් නිර්මාණය වෙන්නේ. ඒකට දුක්ඛ සත්‍ය චතුරාර්ය සත්‍ය තුල හේතු තම සමුදය සහ මාර්ගය. සමුදයයි මාර්ගයි හේතු. එතකොට දුක ඵලය. ඉතින් ඒවා නැවත හේතු වෙනවා ඊට පස්සේ. ඒවා දැන් අපි කියමු සමුදය නිසා දුක හටගත්තා කියලා. දුක හටගත්තා කියන්නේ මේ අපි කියමු මේ පංචස්කන්ධ සංඛ්‍යාත ශරීරය හටගත්තා කියලා. ඒ හටගත්තා වූ ශරීරය නැවත හේතුවක් කළා ආය ඵල පිළිගන්න. එහෙම දැන් මේක අபிසංකතයි. එතකොට මේ ඵලය නැවත හේතුවක් බවට පත්වීමේ ඉඩකඩ ඵලයකින් නැවත ඵලය හේතුවක් වෙලා නැවත ඵල බිහි කරනවා. එහෙම කියනවා. පංචස්කන්ධය රහතන් වහන්සේලාට තියෙනවා. රහතන් වහන්සේලා උපාදානයෙන් මිදිලා පරිනිර්වාණයට පත් වෙන තෙක් රහතන් වහන්සේලා පංචස්කන්ධය පරිහරණය කරන්න දෙපේ. කෙලෙස් නැසලා රහත් වෙලා කෙලෙස් නැසලා නමුත් ආ පිරිනවම් පාන්න කාලේ තියෙනවා. එතකම් උන්වහන්සේලා පරිහරණය කරන්නේ පංචස්කන්ධය. උපාදාන නැහැ. ගිහි ජීවිතයක් හරි උපාදානයන්ගෙන් මිදිලා නැති රහත් නොවූ අපවැනි අය පරිහරණය කරනවා පංච උපාදානස්කන්ධ. ඒක උපාදාන පංචකයකින් බැඳිලා. රහතන් වහන්සේ බැඳීමකින් තොරව මේක පරිහරණය කරනවා. පිරිනුවම් පානතේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පරිනිර්වාණයට පත් වෙන තෙක්. දැන් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 දී අවුරුදු 35 දී ලෝතුරා බුද්ධත්වයට පත් වුණා.
එතකොට නිවන් අවබෝධ කරලා අවුරුදු 45ක් ඒ ස්කන්ධ පංචකය පරිහරණය කළා. 45ක් පරිහරණය කරලානේ සම්පූර්ණ පිරිනිවෙන්නේ. ඒකට කියන්නේ සෝපාදිශේෂ අනුපාදිශේෂ පරිනිර්වාණය. එතකොට ඒ කාලය තුල නිවන් අවබෝධ කරගත්ත මොහොතේ පටන් ස්කන්ධ පිරිනිවීමෙන් පිරිනිවන් පාන තෙක් යම් කිසි කෙනෙක් රහත් වෙලා මේ ජීවිතය පරිහරණය කරනවා නම් ඒකට කියන පංචස්කන්ධය. අපිට තියෙන්නේ පංච උපාදාන. සරලම අදහස කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදානයන්ගෙන් අපි මේ ජීවිතය අල්ලගෙන ඉන්නවා. මේ ස්කන්ධ පහ අපි අල්ලගෙන ඉන්නවා ඒ උපාදාන හතරෙන්. අල්ලගෙන ඉන්න නිසා අපිට තියෙනවා පංච උපාදාන ස්කන්ධය. රහතන් වහන්සේලාට එහෙම නැහැ. උන්වහන්සේලාට තියෙන පංචස්කන්ධය. ඒක තමයි වෙනස. වෙනස එච්චරයි. උපාදාන සහිත නැහැ. සෝප අධිශේෂ, සෝපාදිශේෂ, අනුපාදිශේෂ. ඒ කියන්නේ ඒක පාලි වචනයෙන් නම් මට තෝරන්න බෑ, අමාරුයි. ඒකේ අදහස අරක තමයි. ඒ කියන්නේ නිවන් අවබෝධ කළා. නමුත් උන්වහන්සේලාට උපදි සහිත බවක් තියෙනවා. දුක් ඒකේ තියෙනවා ඒ ස්කන්ධේ පරිහරණය කරන තෙක් උපාදාන මොකුත් නැහැ. නමුත් උන්වහන්සේගේ ශරීරය දිරනවා. උන්වහන්සේගේ ශරීරය දිරනවා. උන්වහන්සේට වේදනා හට ගන්නවා. දත් කැක්කුමක් හැදුනොත් නද මහනුවර සමිතියටයි රහතන් වහන්සේටයි කියලා නෑ දෙන්නටම දත් කැක්කුම. කොලෙස්ටරෝල් හැදුනොත් රහතන් වහන්සේටත් කොලෙස්ටරෝල් හැදෙනවා. ආහාර පාලනය නොකළොත් තෙල් සහිත ආහාර වැඩිපුර ගත්තොත් එතකොට ඒ දුක තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම පරිනිර්වාණයට පත් වෙලා කියන්නේ පිරිනවම් පාලා දේහය දැන් දවන ස්වභාවයට පත් වෙනවා. එතකොට අය මොකද? කිසිදු උපදියක් නැහැ එතන. උපදීන්ගෙන් තොරයි. ඒ කෙලෙස් උපදී අර්ථය නෙමෙයි ඔතන කියන්නේ දුක කියන්නේ. රහතන් වහන්සේටත් දුකෙන් මිදුනට මේ ස්කන්ධ පංචකය පරිහරණය කිරීමේ දුක තියෙනවා. උන්වහන්සේට බඩගින්න දැනෙනවා. උන්වහන්සේට පිපාසය දැනෙනවා. උන්වහන්සේට ලෙඩ දුක් හැදීම ඊට කඩ තියෙනවා. ඒවා දුක්නේ. ඒ දුක් රැස ඉතිරි වෙලා තියෙනවා. දැන් රහත් වෙලා එතකොට රහත් වුණාට මේ අපි කියමුක රහත් වුණේ අවුරුදු 50න් කියලා. පිරිනුවම් පානවා අවුරුදු 80. අවුරුදු 30ක් දැන් ජීවත් වෙන්න ඕන. ඒ ජීවත් වෙන 30 තුල උන්වහන්සේට ඉරියව් පැවැත්වීමේ වේදනා තියෙනවා, ශාරීරික දුක් තියෙනවා, බඩගින්න තියෙනවා, පිපාසය තියෙනවා, නිදිමත තියෙනවා, ඒව ඔක්කොම තියෙනවා. කෙලෙස් නැහැ. එතකොට ඒ නිසා එතන තියෙනවා ස්කන්ධය පරිහරණය කිරීමේ දුක කියන දෙයක් තමයි තියෙන්නේ. එතනින් එහා දුකක් නෙමෙයි. පංචස්කන්ධය පරිහරණය කිරීමේ දුක. ඒකයි. ඒ දුකත් නැති වෙනවා පිරිනුවම් පෑවා පස්සේ. රහත් වුණා අවුරුදු 50න් 80න් පිරිනුවම් පෑවා. 30 අතර ස්කන්ධ පරිහරණයේ දුකක් වින්දා. පිරිනුවම් පෑවා, දේහය දවලා දැම්මා. දැන් ආයි මොකුත් දුකක් නැහැ. ඒකයි ඒ කියන්නේ. ඉතිරි නැහැ. න උපාදිශේෂනේ. න උපදිශේෂ. ඉතිරි නොවුන උපදී. කිසිදු උපදියක් ඉතිරි නැහැ. අතන සෝපාදිශේෂ කියලා කියන්නේ උපදිස් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. උපදි කොටසක් ඉතිරි වෙලා තියෙනවා.
රහතන් වහන්සේට මොකද දුක තේරෙන්නේ? අපිට වඩා හොඳට තේරෙනවා. අපි දුක ආත්ම සංඥාවෙන් අල්ලගෙන ඉන්නේ. අපෝ මම දුක් විඳිනවා කියලා. රහතන් වහන්සේට ආත්ම සංඥාවෙන් අල්ලගන්නේ නැහැ. ඒක ලෝක ස්වභාව ධර්මයට යටත් දෙයක් වශයෙන් රහතන් වහන්සේ බලනවා. මේක තමයි දුක කියලා කියන්නේ. ස්කන්ධය පරිහරණය කරන දෙයක් මේ දුක තියෙනවා කියලා එක තථාගතයන් වහන්සේගේ ධර්මයටත් තමන් ලබාපු ජීවිත අත්දැකීමටත් එකතු කරලා බලන්න. තමන් ලැබපු ජීවිත අත්දැකීම් සමග සසඳා බලමින් රහතන් වහන්සේ බොහොම ඉතින් උපේක්ෂා සහගතව ඉන්නවා ඇති ඒ වෙලාවේ. මේක තමයි ස්වභාවය කියන්නේ. මාන්න 9 මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි. මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි. ශ්‍රේෂ්ඨයාට හීන වෙමි. හරිද? ඊළඟට මම සමානයාට ශ්‍රේෂ්ඨ වෙමි. සමානයාට සමාන වෙමි. සමානයාට හීන වෙමි. හරිද? මම හීනයාට ශ්‍රේෂ්ඨ වෙමි. හීනයාට සමාන වෙමි. හීනයාට හීන වෙමි. විචිකිච්ඡා තීන උද්ධච්ච අහිරික අනුත්තප්ප බය නැතිකම ලැජ්ජා නැති හිරි අහිරික ඔත්තප්ප අන්තප්ප අනුත්තරෝ පුරුෂ ධම්මකාර. අනුත්තරෝ පුරුෂ ධම්මකාර දෙකක් නේද අපහාමි? ඔව් ඒක දෙකක් වශයෙන් කියන අයත් ඉන්නවා. නමුත් එතකොට දසාරහාදී බුදු ගුණ වෙන්න ඕනේ එහෙම. දැන් අපි කියන්නේ නවාරහාදී බුදු ගුණ කියලා. එකක් වශයෙන් ගන්නෙ. එතකොට දීර්ඝ කාලයක් භාවිත ඇවිල්ලා තියෙන්නේ නවාරහාදී බුදු ගුණ. ඔක දෙකට කඩලා දෙකක් වශයෙන් ගන්න අයත් ඉන්නවා. එහෙම වුණොත් අර යෙදුම වැරදි. එහෙම වුණොත් දසාරහාදී බුදු ගුණ. 10ක් වෙනවා නේද? 10ක්. අනුත්තරෝ. ඉතින් ඒක 9ක් වශයෙන් ගන්නත් පුළුවන්. ඒක ලොකු වරදක් නෑ. මොකද අනුත්තරෝ පුරිස ධම්ම සාධක. බුදුරජාණන් වහන්සේ අනුත්තරය කියන්නේ සීල සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනය. සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. ඔවගේ අනුත්තර වූ නිසා ඒ අනුත්තර ගුණය තුලින් පුරුෂයන් දමනය කරනවා. දුස්සීල පුද්ගලයාද, මසුරු පුද්ගලයාද,
අවිනීත පුද්ගලයාද, ඡණ්ඩ පුද්ගලයාද, සැකපහල පුද්ගලයාද, එතකොට ඔය නගර ශෝභනීයවරුද, ඔය නොයෙක් දෙනා මම පහරන්නන්ද, ඒ සියලු දෙනා දමනය කිරීමට සුදුසුයේ සියලු දෙනා උන්වහන්සේ දමනය කළා. දමනය කළේ කොහොමද? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්. ඔය අනුත්තරීය ධර්මයන් තුලින් තමයි දමනය කළේ. වෙන මොකද අදුකුරු අතට ඵලයක් පෙන්නලා නෙවෙයි. විමුක්තිය කියන්නේ නිවන. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ඔය නිවන ප්‍රත්‍යවේක්ෂා කරන ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ක් තිබුණා. සෝවාන් මාර්ගයේ ප්‍රත්‍යක්ෂා කිරීම, සකදාගාමී මාර්ගයේ ප්‍රත්‍යක්ෂා කිරීම, අනාගාමී මාර්ගයේ ප්‍රත්‍යක්ෂා කිරීම, අරියත් මාර්ගයේ ප්‍රත්‍යක්ෂා කිරීම, නිර්වාණය ප්‍රත්‍යක්ෂා කිරීම. මේ ප්‍රත්‍යක්ෂා කරන ඥාන දර්ශනය. ප්‍රත්‍යක්ෂා ඥාන 19 කියලා තමයි මට මතක. මට ඒක විස්තර වශයෙන් නම් දැන් මතක නෑ. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය. එයින් තමා ලෝකයා දමනය කළේ කියලා ගන්නත් පුළුවන්. ඒ සමහර කෙනෙක් ඕක කඩලා ගන්නවා. ඒක නම් ඉතින් හිතනවා ඒකම කඩලා ගත්තම ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒකයි 10ක් වෙනවා නේද? ඒවල දස අරහාදී බුදු ගුණ වෙනස් වෙනවා. වෙන මොනවද? වේදනා තියෙනවා. උන්වහන්සේලාට වේදනා අනුපස්සනා වශයෙන් මෙනෙහි කරලා තුනී කරගන්න පුළුවන්. වේදනාව දැනෙනවා. අපිට දැනෙනවා වගේ ආත්ම සංඥාවෙන් වේදනාව අල්ලගන්නේ නැහැ. ඒවා ඉතින් තුනී කරගන්න. ඥානේතික සිටුතුමා සෝවාන් වෙලා නැටි අර කිව්වේ ඉස්ස කඹේ නද කරනවා වගේ දැනෙනවා. කුස කැත්තකින් කපනවා වගේ දැනෙනවා. වේදනාව දැනෙනවා. වේදනාව දැනනා නේද අපේ බුදුරජාණන් වහන්සේටත් දැනෙනවා. වේදනාව දැනෙනවා. ස්කන්ධ පංචකයක් තියෙනකොට දැනෙනවා. දැන් විලම්පස ගන්න කීයටද? දැන් ගිනන්නද? දැන් තුනට කාලයි. එහෙනම් ගිහිල්ලා ඇවිල්ලා අපි දැන් ආයෙ නිකුත් අහන්න නැද්ද? ඔව් ඒවා ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරයි. කියන්නේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියලා තුනක් තියෙනවා. ඒ තුන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දේවල් දුක්ඛ සත්‍යයක්. ඔන්න සත්‍ය ඥාන. දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍යය අවබෝධ කළ යුත්තක්. ඔන්න කෘත්‍ය ඥාන. මේක දුකක්. මේ දුක අවබෝධ කළ යුත්තක්. මේ දුක මම අවබෝධ කළෙමි. කරලා ඉවරයි. කළෙමි. ඒ තමයි කෘතඥානය. ඒකට සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ. ඊළඟට සමුදය ගත්තම මේ තෘෂ්ණාව දුක උපදවන්න. මේ තෘෂ්ණාව තමයි දුක උපදවන්නේ කියලා අවබෝධ කළා. ඔන්න සත්‍ය ඥාන.
මේ දුක උපදවන්නේ තෘෂ්ණාව. එතකොට මේ තෘෂ්ණාව ප්‍රහාණය කළ යුතුයි. කෘත්‍ය ඥාන. මේ තෘෂ්ණාව ප්‍රහාණය කළෙමි කෘතඥ. ඒ විදිහට හතරටම යනවා. මේ දුක්ඛ නිරෝධය, දුක නිරුද්ධ කිරීම තමා නිවන අවබෝධ කරගන්න. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කළ යුත්තක්. ඒක ප්‍රහාණය කරන්නත් බෑ, වඩන්නත් බෑ. ඒක ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒක මම ප්‍රත්‍යක්ෂ කළෙමි. කරලා ඉවර මම දැන් ප්‍රත්‍යක්ෂ කරනවා. මේ සම්මාදිට්ඨිය ආදී මාර්ගාංග තමයි මේ නිවන අවබෝධ කරගන්න තියෙන මඟ. ඔන්න අවබෝධ කළා. සත්‍ය ඥාන ඒක අවබෝධ කළා. මේ මඟ වැඩි යුත්තක්. කෘත්‍ය ඥාන. ඒ මඟ මම වැඩුවා. වැඩුවෙමි. ඉතින් හරිනේ ඒක. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන තුන තමයි ත්‍රිපරිවට්ටක. එක එක මාර්ගයක තුන යෙදුනාම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. එතකොට ද්වාදස ආකාර. අන්න තුනේ ඒව හතරයි.